හරි දුවේ පුතේ එහෙමනම් අද ඔයාලගේ 9 වෙනි පේපර් එක පුළුවන් තරම් මම අමතර දවසක් ඉක්මනටම දාලා දැන් අපිට මේ ඉදිරි මේ සතිය ඇතුළත ඔයාලගේ තව මේකේ පේපර් එකක් කරලා ඉවර කරනවා. මොකද හේතුව දැන් අපිට ගිය සතිය මට කරගන්න බැරි වුණා මගේ උගුරේ ආබාධයක් ඇවිල්ලා. ඒ නිසා අපි උත්සාහ කරමු මේකේ මේ මාසය ඇතුළත පේපර් 3ක් ඉවර කරගන්න. හරි එහෙනම් පුතාලා අද සූදානම් වෙන්න ඔයාලගේ 9 වෙනි ප්‍රශ්න පත්‍රයේ ගැටලු 20 සඳහා. දැන් මේ ගණන් මීටක පෙර ආතුව හදලා දැනුම තියෙන දරුවෝ ඉන්නවා. හැබැයි මේ විභාගෙට අහලා තියෙන අහන්න පුළුවන් ගැටලු. එතකොට මේ ක්‍රමය දැනගෙන ඉන්න එක වටිනවා. වැඩියෙක් කණුවක් මුදුනට සෙන්ටිමීටර 20ක් පනින සෑම වාරයකම සෙන්ටිමීටර 5ක් පහළට ලිස්සායි. මැඩියාට සෙන්ටිමීටර 140ක් කුස කණුවක් මුදුනට පැනීමේදී පහළට ලිස්සා ගිය දුර කොපමණද කියලා අහනවා. එයා 20ක් පනිනකොට 5ක් ලිස්සනවා. තව 20ක් පැන්නහම 5ක් ලිස්සනවා. 20ක් පනිනවා 5ක් ලිස්සනවා. හැබැයි ඔය ලිස්ස මැඩියා කණු උදුනට පැන්නට එයාගේ හැම පිම්මක්ම ලිස්ස පනින්න බෑ. පටන් ගන්න එක 20ක් පනිනවා 5ක් ලිස්සනවා. 20ක් පනිනවා 5ක් ලිස්සනවා. 20ක් පනිනවා 5ක්. ඔය විදියට පැනම් ගිහිල්ලා අවසාන පිම්ම පනින්න බැහැ ඔය විදිහට. දැන් මෙහෙම කණුව මුදුන තියෙනවා නම් මැඩියට බෑනේ මෙහෙම 20ක් පැනලා ඔහොම ටිකක් නේද? ගුවනේ රැඳිලා ඉඳලා පහලට එන්න බෑනේ. එතකොට අවසාන පිම්ම ලිස්ස පනින්න බැරි පිම්මක්. මොකද කණුවෙන් ඉහළට ගිහින් මැඩියට ඉන්න තැනක් නැහැ. ඒ නිසා දරුවනේ මේකෙදි අවසාන පිම්ම පමණක් ලිස්සන් නැතුව කෙලින්ම කණුව මුදුනට පනින පිම්මක්. එහෙනම් දාගන්නකො පළවෙනි එකට අවසන් පිම්ම පමණක්. අවසන් පිම්ම පමණක් 20යි cm වේ. පහළ නම් කණුවට පැනලා පහල් ලිස්සනවා. 20ක් පැනලා 5ක් ලිස්සනවා. 20ක් පැනලා හැබැයි මුදුනව අන්තිම පිම්ම 20ක් පැනලා 5ක් ලිස්සලා කණුව මුදුනට වැටෙන්න විදියක් නැහැ නේ. අවසාන පිම්ම කෙලින්ම 20යි. එහෙනම් මේක අඳින්න එපා පුතේ. දැන් මෙහෙම කණුව තියෙනවා නම් එයා අන්තිම පිම්ම කෙලින්ම 20ක් පනිනවා කියන්නේ අන්තිම පිම්මට පෙර ආතුව එයා කණුවේ උසින් 20ක් අඩු කළොත් 120ක් උසට පැනලා තියෙන්න ඕනේ. ඒකනේ කාරණාවනේ. එයා අවසාන පිම්ම 20ක් පනින්න කලින් අවසාන පිම්මට කලින් එයා 120ක් උඩට නැගලා ඉන්න මැඩියෙක්. එතකොට එයා 120 ඉඳන් 20ක් පැන්න 140යි කණුව මුදුන. එහෙනම් 140න් අවසාන පිම්ම 20ක් අඩු කරන්න. එකසිය 20ක් එයා මුලදී ලිස්ස පැනලා තියෙනවා. හැබැයි මේ 120ම පැන්නේ 20 පිමි නොවේ. මොකද 20ක් පනිනවා 5ක් ලිස්සනවා. 20ක් පනිනවා 5ක් ලිස්සනවා. 20ක් පනිනවා 5ක් ලිස්සනවා. ඒ නිසා 120 පැන්නේ දරුවනේ 15 පිමි. පුතාලට මම කියලා දෙන්න ලස්සන මන්ත්‍රයක්. 120ට 15 වේවා කොච්චරක් තියනවද බලන්න. ඕන්න බලන්න ලේසිකමයක්. දැන් 120ට 15 වේවා කෙසේ වෙතත් පුතේ 60කට 15 වේවා කීයද? 60කට තියෙන්නේ 15 වරක් 4යිනේ. 60කට 30 වණන් 2යි 15. 60කට 15 වේවා 4යි නම් 60 වගේ දෙගුණයක් 120කට 15 වේවා 8යි. හරි නේද? 30කට 15 ගොඩවල් 2යි 60කට 15 වේවා 4යි 120ට 15 ගොඩවල් 8යි. ඕනනම් ගුණ කරලා බලන්න. 15 පිමි 8ක් පැනලා තමයි ආ 120ක් පැන්නේ. හැබැයි අවසාන පිම්ම එයා 20 පිමි එකක් පැන්න.
20 පිමි එකක් පෙන්න. එතකොට 20 පිමි එකට යා 20ක් පෙන්නොත් 120යි 20යි මුළු 140ක් එයා පැනලා ඉවරයි. එතකොට මේකෙන් සෙන්ටිමීටර 15 පිමි 8ක් කියන්නේ පහළට ලිස්සලා පැනපු පහළට ලිස්ස පැනපු පිමි 8යි. ලිස්ස පැනපු පිමි 8යි අවසානයේ ලිස්සන් නැතුව පැනපු පිමි 1යි. එහෙනම් පහළට ලිස්සා ගිය දුර හොයන්නේ පුතේ මේ පිමි 8ේම පහ ලිස්සුවා. එහෙනම් සෙන්ටිමීටර 8 වතාවක්ම ලිස්සලා ගියා සෙන්ටිමීටර 5 පිමි. මේ අවසාන මේ මුලදී පැන්න පිමි 8ම ලිස්සුවා මැඩියා. එතකොට පහ සෙන්ටිමීටර 5 පිමි 8ක් සෙන්ටිමීටර 40ක් මාල ලිස්සුවා. පහළට ලිස්සා ගිය දුර වෙන්නේ 40යි. උත්තරේ 2. හරි දැන් මැඩියට කණුව මුදුනට පැනිය හැකි අඩුම වාර ගණන ඇහුවොත් ලිස්ස පිමි 8යි ලිස්ස නැතු එකයි කණුව මුදුනට පැනපු වාර ගණන වෙන්නේ 9යි. වාර 9කින් කණුව තරණය කළා. කණුව මුදුනට ගියා. ලිස්ස පිමි 8ේදී පහ වරක් 8ක් ලිස්සුවා 40යි. 40ක් ලිස්සලා තියෙනවා. හරි. පුතාලා බලන්න මේ ගාන මා ළඟ රුපියල් 100 50 20 නෝට්ටු වලින් පමණක් නෝට්ටු 10ක් ඇත. නෝට්ටු 5ක ඇති මුදල් වල වටිනාකම රුපියල් 160කි. ඉතිරි නෝට්ටු 5 ඇති මුදලේ වටිනාකමට තිබිය හැකි අඩුම අගය. සමහර දරුවන්ට මම මේක කලින් කියලා දුන්නා අවස්ථාවක දෙකක ඒක හොඳ මතකයක් ඇති. හැබැයි විභාගෙදී අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. නෝට්ටු 5ක් තියෙනවා. මෙන්න බලන්න පුතේ. 1 2 3 4 5 නෝට්ටු 5ක් තියෙනවා. මේ නෝට්ටු 5 වටිනාකම තමයි රුපියල් ඔක්කොම තියෙනවා 100 50 20 නෝට්ටු වලින් පමණක් නෝට්ටු 10ක් තියෙනවා. 5ක ඇදෙදි මුදලේ වටිනාකම රුපියල් 160යි. ඉතිරි නෝට්ටු 5 ඇති මුදලේ වටිනාකමට තිබිය හැකි අඩුම අගය. දැන් තව නෝට්ටු 5ක් තියෙනවා. එහෙනම් අහන්නේ මේකට තියෙන්න පුළුවන් අඩුම අගය කීයද කියලා. හරි. දැන් අඩුම අගය කිව්වහම දරුවනේ මෙහෙම තර්ක කළොත් වැරදි නේද? අඩුම අගයක් එන්න නම් මේ ඔක්කොම 20 නෝට්ටු උනොත් හොඳයි කියලා අපි හිතුවොත් 20 20 20 20 20 20 පහක් 100යි කියලා අපි හිතුවොත් ඒක හරි තර්කය නෙමෙයි. කෙනෙකුට හිතෙනව නේද? ඉතිරි නෝට්ටු 5 මුදලට තියෙන පුළුවන් අඩුම අගය කිව්වහම ඔය ඔක්කොම 20 නෝට්ටු 5ක් වුණා නම් වැඩේ ඉවරයිනේ 100යි කියලා හිතනවා. ඒක වැරදි පුතේ. අපි එතනින් එහා මට්ටමට ශිෂ්‍යත්වෙදි හිතන්න ඕනේ. ඒක හිතන්න තමයි පුතාලට මේ 160ක් දුන්නේ. අපි ගාන තුල මේ ටික ගැන හිතන්නේ නැතුව මෙතෙන්ට ගානට ගියොත් වැරදි. 160ක මුදලක් නෝට්ටු 5කින් එනකොට පුතාලා බලන්න 100 නෝට්ටු තියෙන්න පුළුවන්ද කියලා. නෝට්ටු 5කට 100ක නෝට්ටුවක් දැම්මොත් බැරි වෙලා හරි. එතකොට ඉතුරු නෝට්ටු 4න් 60ක් හදන්න බෑ. අන්න ඒක හිතන්නේ නැතුව ගාන පටන් ගන්න එපා පුතේ. හරි. 160ක් තුල 100 නෝට්ටු එකක් දැම්මොත් කවදාවත් ඉතුරු නෝට්ටු 4කින් 60ක් හදන්න බෑ. ඒ නිසා 100 නෝට්ටු මෙතන තිබිය නොහැක. හැබැයි 50 නෝට්ටු දෙකකින් 100ක් හැදුනොත් 60ක් හැදෙන්න 20 නෝට්ටු 3ක් තිබිය හැක. මෙන්න මේ ගැන මුලින්ම අපි වටහාගෙන ගානට යන්න ඕනේ. දාගන්න පුතාලා. 160ක තියෙන්නේ 50 නෝට්ටු දෙකක් සහ 20 නෝට්ටු 3ක් පමණි. හැබැයි දැන් අඩුම වටිනාකමක් එන්න නම් මේ ඔක්කොම 20 නෝට්ටු කරන්න බෑ. හේතුවක් තියෙනවා මොකද්ද?
100 50 20 නෝට්ටු වලින් පමණක් තිබ්බොත් ඒ නෝට්ටු මිටියේ 20 නෝට්ටුත් තියෙන්න ඕනේ 50 නෝට්ටුත් තියෙන්න ඕනේ 100 නෝට්ටුත් තියෙන්න ඕනේ. හැබැයි 100ක් මේ ගොඩේ අඩංගු වෙලා නැති නිසා 100ක් තිබිය යුතුම වෙනවා. 100ක් මේ ගොඩේ නැති නිසා අනිවාර්යෙන් මේ ගොඩේ 100ක් තියෙන්න වෙනවා. හැබැයි දැන් 50 නෝට්ටුයි 20 නෝට්ටුයි 100 නෝට්ටුයි තුනම දැන් හරි. දැන් ඒ නිසා අඩුම අගේ වෙන්න නම් පුතේ ඉතුරු ඔක්කොටම අපි දාමු මොන නෝට්ටුද? 20 නෝට්ටු දාමු. මොකද ඉතුරු ඔක්කොම නෝට්ටු ටිකට 20 නෝට්ටු දැම්මට කමක් නැහැ. දැන් බලන්න අඩුම අගේ කීයද? 180යි. රුපියල් 180යි. මම මේ කියන්නේ පුතේ අපි විභාගෙදි ගාණක් නිකන් උඩින් පල්ලෙන් හිතලා තීරණ ගන්නවට වඩා ගාණ ගැන හරි ගැඹුරින් තීරණ ගන්න ඕනේ කියන එකයි මම මේ කියන්නේ. 180යි. ඒකටයි පුතාලට මේ හිතන්න යොමු කරන්නේ. හරි. එකම ඉලක්කම එක් වතාවට වඩා තිබෙනසේ කාඩ්පත් 10ක 5ට වැඩි. එතකොට පුතේ 5ට වැඩි කිව්වොත් මතක තියාගන්න 6 7 8 9 කියන ඉලක්කම් නේ. 5ට වැඩි ඉලක්කම් 4යි තියෙන්නේ. 5ක ඇති ඉලක්කම් වල එකතුව 36යි. එතකොට පුතේ කාඩ්පත් 5ක් තියෙනවා. මේ ටිකේ එකතුව 36යි. එතකොට මෙතන 36 ගැන අපි හිතුවොත් හොඳට අහගන්න. එක් වතාවකට වඩා තියෙන්න පුළුවන්. එතකොට පුතේ මේ ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි. 6ව 5ක් වුණොත් 30යිනේ. ඒ නිසා මෙතන 6වත් ඇති 7වත් ඇති 8 ආදි වශයෙන් තියෙන්නත් පුළුවන්. කොහොම ඇති. හැබැයි මේ ටික එකතුව 36ක් වෙනවා. අහන්නේ ඉතිරි කාඩ්පත් පහේ ඇති ඉලක්කම් වල එකතුවට තිබිය හැකි අඩුම අගය. එහෙනම් ඉතිරි ඒවාට තියෙන්න පුළුවන් අඩුම අගය ගත්තොත් අඩුම අගය එන්න නම් අඩුම ඉලක්කම 6 වෙන්න පුළුවන්. මෙතෙන්ට 6ම දානවා. දැන් කැමති ඉලක්කන්නේ මෙතන තියෙන මේ ඉලක්කම් වලින් ඕනම එකක් මෙතෙන්ට දායි. දැන් අඩුම අගය වෙන්න නම් 7ට අඩංගු නොවෙන්න 6ම දානවා. 6 වරක් 5 30යි. හරි නේද පුතේ? අඩුම අගය 30යි. ඒක ටිකක් ලේසි ගානක්. මේ වැවේ පාසි වැවෙන කතන්දරේ තව දුරටත් වරද්දන්න එපා. මං හිතනවා පුතාලට මේ දවස්වල යන ප්‍රශ්න පත්‍රවල පවා මේව අපි දෙනවා. පහුගිය පැවරුම් වල දුන්නා. එක්තරා වැවක පාසි වර්ගයක් වැවෙනුවේ සෑම දිනකම පෙර දින මෙන් දෙගුණයක්. ඊයේ තිබුණා වගේ අද වෙනකොට දෙගුණයක්. අද තිබෙනවා වගේ දෙගුණයක් හෙට වෙන දින 32කදී සම්පූර්ණයෙන්ම පාසි වලින් පිරී ගියා. 32කදී. එතකොට වැවෙන් අඩක් පාසි වෙවී තිබුණේ කිව්වහම සමහර දරුවෝ 32 දෙකට බෙදලා 16 වෙනි දිනේ වගේ අදහසකට එන්න පුළුවන්. ඒවා වැරදි. වැවෙන් අඩක් නේද? දින 32කින් වැවම පාසි වලින් පිරෙනවා නම් වැවෙන් අඩක් පාසි වැවෙන්නේ 32 දෙකට බෙදුවාම 16 වෙනි දිනේ කියන්නේ පුතේ අර බොහොම සාර්ථක නැති නිකන් අර නේද? බොහොම දුර්වල තර්කයක්. වැවෙන් 8න් එකක් පාසි වෙවී තිබුණේ කිව්වහම අපි 32 8ට බෙදලා 4යි 4 වෙනි දිනේ කියලා හොයනවා නම් ඒකත් මහා මෝඩ තර්කයක්. හැබැයි ඉතින් මේවට ඉරි ගහපු දරුවෝ ඉන්නවා. මේ උත්තර තෝරපු දරුවෝ ඉන්නවා. ඕක ශිෂ්‍යත්ව විභාගේ කිට්ටු වෙනකල් ගිහිල්ලා අන්තිමට තියෙන විභාගයේදී ওই පේපර් එක දුන්නත් වරද්දන දරුවෝ ඉන්නවා. හොඳයි පුතේ. අපි එහෙමනම් පුතාලා යටින් ওই ගාන හදනවා නම් කොටු 4ක් ගහගන්න සමචතුරස්‍ර 4ක්. පොතේ අඳින දරුවෝ මේ ගානට අංකයක් විදිහට අංක 4 දාලා ඇඳ ගන්න සමචතුරස්‍ර 4ක්.
එක සමානව ඇඳකට පොතේ නම් ලේසිනේ පුතේ. මේ තමයි 32 වෙනි දින. 32 වෙනි දිනේ. 32 වෙනි දිනේ මුළු වැවම පාසි වලින් පිරුණා. පුතාලා 32 වෙනි දිනේ වැවම පිරුණා නම් මේ පාසි වැවෙන්නේ සෑම දිනකම පෙර දිනමෙන් දෙගුණයක් වෙන විදිහනේ. ඒ නිසා පුතේ පෙර දිනේ වැවිලා තියෙන්නේ මේකෙන් භාගයයි මෙන්න මේ ටික. එහෙනම් වැවෙන් අඩක් පාසි වැවුනේ 32 වෙනි දිනේට කලින් 31 වෙනි දිනේ. එතකොට ඕකෙනුත් භාගයක් වන කාලක්. හරිනේ කාල දෙගුණ වුණා භාගෙ දෙගුණ වුණා වැවම පිරුණා. එහෙනම් මීට කලින් විනේ 30 වෙනි දිනේ. එහෙමනම් දැන් පුතේ අපි මේ රූප සටහන මෙහෙම බෙදලා මෙහෙම බෙදුවොත් මේක තමයි 8න් එකක්. කාලෙනුත් භාගයක් 8න් එකක් වෙන්නේ මීට කලින් 29 වෙනි දිනේ. හරිනේ. 29 වෙනි දිනේ 8න් එකයි 30 වෙනි දිනේ වෙනකොට ඒ වගේ දෙගුණයක් කාලයි 31 වෙනි දිනේ කාලේ දෙගුණයක් භාගයයි භාගෙ දෙගුණ එකයි. එහෙනම් පුතේ දැන් පැහැදිලි උත්තර වැවෙන් අඩක් පාසි වැවෙන්නේ වැවම පිරෙන දිනේට කලින් දිනේ 31 වෙනි දිනේ. ගොඩාක් දරුවන්ගේ මේක හරි කියලා මම දන්නවා. ගොඩක් දරුවෝ මේක හරි. 8න් එකක් කියන්නේ පුතේ 29 වැනි දිනේ. දරුවනේ සාමාන්‍ය පෙළ විභාගෙටත් අර බැක්ටීරියාවක් වුණා කියලා අර ගුණෝත්තර ශ්‍රේණි පාඩමක දීලා තිබ්බා. ඔක O level පේපර් එකටත් ඔය ගණන් අහලා තිනවා. ගණිත ගැටලු යටතේ. 6 වෙනි ගණන. වැටක කණු පේලියක් සිටුවා ඇත කණු 5ක තීන්ත ගෑමට මිනිත්තු 25ක් ගත වේ. 25 වෙනි කණුවේ සිට 50 වෙනි කණුව තෙක්. එතකොට පුතේ 25 වෙනි කණුවේ සිට 50 වෙනි කණුව තෙක් කිව්වොත් සිට තෙක්නේ. එතකොට උතන කණු තියෙන්නේ 25ක් නෙමෙයි. මේ බලන්න. ලියන්න එපා. 5 වෙනි කණුවේ සිට 10 වෙනි කණුව තෙක් කිව්වොත් ඔන්න බලන්න. 5 6 7 8 9 10. එතකොට කණු කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට 10න් 5ක් අඩු කළොත් අපිට ලැබෙන උත්තරේ මොකද්ද? 5යි. එතකොට කණු 5යි. අපි 10න් 5ක් අඩු කරන්නේ අපි 5න් ඉදිරියට ගණන් කරන්නේ පුතේ 6 7 8 9 10 කියලා. එතකොට 6 7 8 9 10 ගණන් ගණනවා 5 ගණන් ගණන්නේ. ඒ නිසා 5 සිට නිසා මේකට එකක් එකතු කරන්න. එතකොට ඔක්කොම 6යි. එහෙනම් පුතේ සිට තෙක් ගණන් හදද්දී අඩු කරලා එන උත්තරයට වඩා එකක් වැඩි විය යුතුයි. එහෙනම් කණු ගාන හොයන්න. 50න් 25ක් අඩු කළොත් ලැබෙන උත්තරය 25යි. හැබැයි 25 වෙනි කණුවේ සිට කිව්වොත් 25 වෙනි කණුවත් ගණන් ගන්න නිසා කණු 26යි. 25 වෙනි කණුවේ සිට දැන් පුතාලා දන්නවනේ 6 වෙනි ඇඟිල්ලේ ඉඳන් 10 වෙනි ඇඟිල්ලට ගන්නොත් එක අතක ඇඟිලි පහයි 6 7 8 9 10 කියලා 6 වෙනි ඇඟිල්ලේ ඉඳන් 10ට ගන්නොත් 10න් 6ක් අඩු වුණොත් ඇඟිලි 4යිනේ නේ. එතන තව එකක් එනවා නේද? ඒ නිසා සිටතෙක් ගණන් හදද්දි අඩු කළා එකක් එකතු කරන්න වෙනවා බබාලේ. හරි. කණු 26ක තීන්ත ගාලා තියෙනවා. කණු 5ක තීන්ත ගාන්න මිනිත්තු 25යි නම් එක කණුවක තීන්ත ගාන්න කණු එකක තීන්ත ගාන්න මිනිත්තු 5යි. එක කණුවක තීන්ත ගාන්න මිනිත්තු 5යි. එහෙනම් කණු 26ක තීන්ත ගාන්න මේ 26 5න් ගුණ කරනවා පුතේ. 5 වරක් 6 30න් බිඳුවයි 3යි. 5 වරක් 2 10යි 3යි 10. මිනිත්තු 130යි.
මිනිත්තු 130ක් කියන්නේ පුතේ ඔකට 60 ගොඩවල් දෙකක් නේ 120. පැය 2යි මිනිත්තු 10. කණු 5ක තීන්ත ගෑමට මිනිත්තු 25ක් ගතේ බලන්න 26න් ගුණ කළොත් 25න් 5 6යි 30න් බිංදුව 3යි 5 2 10 3 130යි. එතකොට 130ක් කියලා කියන්නේ පුතේ පැය 2යි මිනිත්තු 10යි. පුතාලා මේක පොඩි දෝෂයක් වෙලා තිනවා මේක හදාගන්න පැය 2යි මිනිත්තු 10ක් කියලා. උත්තරේ කොහොම නමුත් පුතේ මේ උත්තර තුනට වඩා වැදගත් උත්තරය පැය 2යි මිනිත්තු 10යි. පැය 2යි මිනිත්තු 10යි. හරි. මෙතන ඇත්තටම මම අඩංගු වෙච්ච උත්තරේ ඕක නෙමෙයි පුතේ. මෙන්න මේකයි මම බලාපොරොත්තු වෙච්ච එක. මෙතෙන්ට මගේ අතින් දෝෂයක් වෙලා තිනවා මේවා දෙක දෙක තමයි වෙන්න ඕනේ. හරිනම් ඔහොම හදාගන්න. ඕක තමයි මෙතන පැය 2යි මිනිත්තු 5යිද පැය 2යි මිනිත්තු 10යිද පැය 2යි මිනිත්තු 15යිද. එතකොට මේ උත්තර තුන ළඟ 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 යනවනේ පුතේ. ඔය උත්තර තුන ළඟ ළඟ යනවා. ඒ නිසා ගාන ඔය විදිහට නිදොස් කරගන්න. ඔය විදිහට නිදොස් කරගෙන උත්තරේ විදිහට තෝරන්න පුතේ පැය 2යි මිනිත්තු 10 කියන මෙන්න මේ උත්තරේ. හරි. ඊට පෙර මම මේ ගාන උගන්වලා තියෙනවා මෙවැනි ගණන්. හරි. ගාන උත්තරේ ගත්ත විදිහයි වැදගත්. ලොකු ලී කුට්ටියක් තියෙනවා 22 17 11. ඕකට ලී කුට්ටිය අඳින්න ඕනේ නැහැ පුතාලේ. මං ඇදලා පෙන්නන්නේ මේ වැඩි හොඳට. ඕගොල්ලෝ මේක අඳින්න යන්න එපා. මං ක්‍රමයේ කියලා දෙන්නම්. 22යි 17යි උස 11යි. දැන් ලොකු ලී කුට්ටියකින් පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වන ලී කුට්ටිය. පුතාලා දන්නා මේ 22ට 5 ඒවා කපන්න පුළුවන් උපරිම 4ක් නේ. 5 වරක් 4 20යි තව චුට්ටක් ඉතුරු වෙනවා. ඒ පටියම අයින් වෙනවා පුතේ. ඒ පෙත්තම අයින් වෙනවා. මොකද මේ දිග අතට 4යි. පළල 17ක් නිසා 17ට හරියටම 5 වරක් 3 15යි. තව චූටි පටියක් අයින් වෙනවා. ඒ පෙත්තම අයින් වෙනවා. මොකද පළල අතට 3යි. 5 10 15 3යි. සෙන්ටිමීටර් 11ක් උස වුණාට 5 5 තට්ටු 2 10යි. තට්ටු 2යි. අර උඩ චූටි පෙත්තක්ම අයින් වෙනවා. අපි දන්නවා දැන් ලොකු ලී කුට්ටියකින් පොඩි පොඩි කොටස් ගපනකොට කැපිලා ඉවත් වෙන ඒවාක් තියෙනවා. ඒක දැන් අර අම්මා කෑම උයන්න ගන්නකොට සමහර ගෙඩි ගත්තොත් පොලොස් ගෙඩිය ඔක්කොම උයන්නේ නැහෙනි වටේ කොටස කපලා රැහැලා අයින් කරනවා. අන්නස ගෙඩිය කණ්ඩ ගත්තත් වටේ කෑල්ල කපලා රැහැලා අයින් කරලා ගන්න. ඒ වගේ ඒ උවමනා ටික ගනෙද්දී උඩින් වටෙන් පැත්තෙන් කැපිලා අයින් වෙනවා කොටස්. හැබැයි කොච්චරක් පුළුවන්ද කියලා බලන්න පුතාලා. ඔක ලේසිම ක්‍රමයේ මෙහෙම ගම්මු. තිග පළල උස දාගන්නකො පුතේ දිග පළල උස 22යි 17යි 11යි. දැන් බලන්න 22ක් දිග ලී කුට්ටිය සෙන්ටිමීටර 5 ඒවට බෙදුනොත් උපරිම ගන්න පුළුවන් පුතේ 22කට 5 ඒවා 4යි. එහෙනම් දිග පැත්තකට උපරිම ලී කුට්ටි 4යි. දැන් පුතාලා මෙහෙමත් හිතන්නකෝ. ඔය ලී කුට්ටිය කපනවා කියන අදහස වගේම හිතන්න හිස් කාඩ්බෝඩ් පෙට්ටියක් තියෙනවා. 22 17 11 හිස් කාඩ්බෝඩ් පෙට්ටියක්. පුතාලට දෙනවා මේ චෝක් පෙට්ටි වගේ පැත්තක දිග සෙන්ටිමීටර් 5 5 5 ලී කුට්ටි ටිකක් අතුරන්න කියලා. එතකොට 22 නම් දිග අතට උපරිම පුළුවන් ලී කුට්ටි 4යි. තව සෙන්ටිමීටර 2ක් ඉතුරුනවා. ඉතින් ඒ දෙකට චුට්ටක් චූටි ඉඩක් මේ අත ඇඟිලි ටික දාන්න වගේ චුට්ටක් ඉඩ ඉතුරු වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. පළල අතට පුළුවන් 17ට 5 10 15 තව චුට්ටක් ඉඩ ඉතුරු වෙනවා. උස අතට තට්ටු 2යි තව චුට්ටක් ඉතුරුනවා. ඉතින් අර එහෙම අඩු කරපුවාම මේ පෙට්ටිය හොලවපුවාම ඇතුළේ ඒවා හෙල වෙනවා. මොකද හරියටම අර සම්පූර්ණ පිරීලා නැහැ. අර ඉඩස් චුට්ටක් ඉතුරු වෙනවා මේ අයින් වලින්. අන්න ඒ අදහස තමයි. එහෙනම් පොතේ 17යි නම් 17ට
උපරිම පහේව 3යි. පළල පැත්තට ලී කුටි 3ක් කැපෙනවා. 11යි නම් 11ට උපරිම පහේව 2යි. ඔන්න ඔය ටික ගුණ කරලා බලන්න පුතේ 4 3 2 දිග අතට 4යි පළල අතට 3යි එක තට්ටුවකට 12යි 12 බැගින් තට්ටු 2 24යි. තාම අහලා නෑ දරුවනේ මේවා ශිෂ්‍යත්වයට අහලා නෑ. හැබැයි හොඳ ගණිත ගැටලු අහන්න පුළුවන් ගණිත ගැටලු 24යි. හරි. 8 පළමු අදියර මාස 10යි දෙවන අදියර මාස 15යි 2010 ජනවාරි ආරම්භ කෙරුණනම් අවසන් කළ හැකි කුමන වර්ෂයේදීද කියලා අහනවා. දැන් බලන්න පළමු අදියරට දාගන්නකො පුතේ මාස කීයක්ද? 10ක්. දෙවන අදියර මාස 15යි. එකතු කළොත් මාස 25යි. පුතාලා දන්නවා මාස 25ක් කියලා කියන්නේ හරියටම 12 ගොඩවල් දෙකක් එනවනේ. 12 සරත් දෙක 24යි කියන අවුරුදු දෙකයි මාස එකයි. මාස 25ක් කියන්නේ පුතාලා අවුරුදු දෙකයි මාස එකක්. 2010 ජනවාරි. එතකොට අපි වර්ෂ මාස. මේක ටිකක් ලේසි ගානක් පුතේ. 2010 ජනවාරිනේ. පටන් ගත්තේ ජනවාරි මේකට අවුරුදු දෙකයි මාස එකක් ගත වෙනවා. එතකොට මේක අවසන් වෙන්නේ 2012. ඒක ලේසිම ලේසි නේද පුතේ 2012. සමහර අවුරුද්දවලදී මේක ටිකක් බැරෑරුම් කරලා දෙන අවස්ථා තියෙනවා. අපි එහෙම ගණන් පහුගිය දවස්වල හැදුවා. හරි. ඉතින් මේ වගේ මට්ටමේ ගණනුත් අහනවා. ඒක ලේසි පුතේ 8. මේවා විභාගෙට අහපු ගණන්. මේ වගේම ගණන්. පන්තියක සිටි පිරිමි ළමයි හා ගෑනු ළමයි මාරුවෙන් මාරුවට සිටිනසේ පේලියක සිටියහ. පේලියේ මුලින්ම සිටියේ පිරිමි ළමයෙකි. නමුත් පේලියේ අවසානයේ එක ළඟ ගැහැණු ළමයි 6 දෙනෙකුට සිටීමට සිදුවිය. ඕක නම් පුතේ විභාගේ ගානමයි. වෙනසක් වෙලා නැහැ මං හිතන්නේ. පන්තියේ සිටි මුළු ළමුන් ගණන 35කි. එහි සිටි පිරිමි ළමයින් ගණන කීයද? මේ ගාන පුතේ ඉක්මනට කඩිසරව අපිට හදන්න ක්‍රමයක් තියෙනවා. පිරිමි ගැහැණු පිරිමි ගැහැණු පිරිමි ගැහැණු වෙනවා. ඒතර මුලින්ම සිටියේ පිරිමි ළමයෙක් නේද? මුලින්ම පිරිමි ළමයෙක් ඉන්නවා. ලියන්නකො ඊළඟට ගැහැණු ළමයෙක් ඉන්නවා. ආයි පිරිමි ළමයෙක් ඉන්නවා. ආයි ගැහැණු ළමයෙක් ඉන්නවා. එතකොට පිරිමි ගැහැණු ඔහොම ඉන්නවා. පිරිමි ගැහැණු ඔහොම ඉන්නවා දිගටම. හැබැයි පන්තියේ ගෑනු ළමයි වැඩි වෙලාද කොහෙද අන්තිමට කොල්ලෝ දාන්න බැරුව අවසානයේ එක ළඟ ගැහැණු ළමයි 6 දෙනෙකුට සිටීමට සිදුවේ. 6 දෙනෙක් හිටියලු. අන්තිමට ගැහැණු 6 දෙනෙක්. ගැහැණු 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 1 2 3 4 5 6. අන්තිමට දාගන්න ගැහැණු 6 දෙනෙක් හිටියා. දැන් අහන්නේ ඒ සිටි පිරිමි ළමයි ගන්න. හැබැයි අන්තිම ගැහැණු 6 දෙනෙක් හිටියානම් ගැහැණු ළමයට කලින් ඉන්න ඇති අනිවාර්යයෙන්ම පිරිමි ළමයෙක්. එතකොට දරුවනේ මේ පිරිමි ගැහැණු කියන ජෝඩු ගත්තොත් මේ ගැහැණු ළමයි 6 දෙනාගෙන් එක ගැහැණු ළමයෙකුත් ඊට කලින් ඉන්න පිරිමි ළමයෙක් නිසා එතනත් ජෝඩුවක් කියන්නේ පුතේ දෙන්නෙක් කියන එක. අපි සපත්තු ජෝඩුව කියන්නේ නේ. සපත්තු ජෝඩුව නේද? ඒ ජෝඩුවක් කියන්නේ දෙකක් කියනද මේස් ජෝඩුව.
එතකොට මෙතන ළමයි දෙන්නෙක් කියන අදහස. එහෙමනම් පොතේ මේ ජෝඩු වලට අහු නොවෙන්නේ 6 දෙනාගෙන් 5 දෙනයි. එහෙනම් පුතාලා දැන් අපි ගැටලුව විසඳමු. මුළු ළමයි 35 දෙනාගෙන් අවසන් ගෑනු ළමයි 6 දෙනාගෙන් අන්තිම 5 දෙනා තමයි වැඩිපුර ඉන්න පහ. අඩු කළොත් කීයද? 30යි. එහෙනම් දරුවනේ මෙතන ඉඳන් මෙතෙන්ට ඔක්කොම ළමයි ඉන්නවා 30ක්. පිළිගන්නවනේ. ඔය 32ට බෙදපුවාම 15ක් පිරිමි 15ක් ගැහැණු. මේකෙන් පිරිමි 15යි ගැහැණු 15යි ඉන්නේ. පිරිමි 15යි ගැහැණු 15යි තියෙන්නේ. ගෑනු ළමයි නම් මේ 15යි මෙතන 5 දෙනයි 20යි. හැබැයි පිරිමි ළමයි ඉන්නේ 15යි. ඉතින් අහන්නෙත් ඒක නේද? එහි පිරිමි ළමයි ගණන 15. ඒක හරි ලේසි පුතාලා. පිරිමි ළමයි 15යි. වැදගත් වෙනව නේද පුතේ මේ රූප සටහන හරිනේ. කොහොම ගණන් විභාගවලදී අහනවා අහලා තියෙනවා. මීට වඩා තව මේ රටාව සංකීර්ණ කරලා ඇහුවත් ක්‍රමයෝක තමයි. 10 වෙනි ගැටලුව. රූපයේ ඇති ඍජු කෝණ ගණන ලොකු උත්තර තියෙනවා 16ද 12ද 8ද. පුතාලා මේකේ ඍජු කෝණ ගණන හදනකොට හොඳ සිහි කල්පනාවකින් ඍජු කෝණ මාක් කරන්න. 1යි 2යි 3යි 4යි. අපි සිහියෙන් මාක් කළා මේ සමචතුරස්‍රයේ මුළු 4යි. ඊළඟට මේ බලන්න. 5යි 6යි 7යි 8යි. දැන් 8ක් ආවා. දැක්කනේද 8යි. ඊළඟට තව ඉතුරු වෙන්නේ 9 10 11 12යි. 12ට වඩා තියෙන්න විදිහක් නැහැ. මේ මුළු 4 ගත්තා. මේ සමචතුරස්‍රයේ මුළු 4 ගත්තා. මෙතන 1 2 3 4 ගත්තා. ඒ නිසා ඔතන උත්තරයේ දරුවනේ 12 පමණයි. හරි. ඒක රූප සටහනේම හදන්න ඒව පොතේ අඳින්න යන්න එපා. එක්තරා වර්ෂයක මාර්තු මාසයක ඉරිදා සවුන්දා සහ අඟහරුවාදා දින 5ක් බැගින් ඇත. එම වර්ෂයේ අප්‍රේල් මාසයේ බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හි එකතුව. මාර්තු කියන්නේ දින 31ක මාසයක් නිසා පුතාලා දන්නවනේ. දින 31 මාසයකට සති 4යිනේ. 28යි 29 30 31 දින 3ක් ඉතුරුයි. ඔය දින 3 තමයි 29 වෙනිදා 30 වෙනිදා 31 වෙනිදා. ඒ නිසා 1 2 3 යෙදෙන ඒවම තමයි 29 30 31 වෙන්නේ නේ. ඕක ලියන්න එපා. දාගන්න 10. මාර්තු මාසයක ඉරිදා සඳුදා අඟහරුවාදා දින 5ක්. එහෙනම් දාගන්න පුතාලා මාර්තු 1 2 3 4 5 6 7. මෙන්න සතියේ දවස් 7. ඉරිදා සඳුදා අඟහරුවාදා දින 5ක් තිබ්බා කියන්නේ පුතේ ඉරිදා සඳුදා අඟහරුවාදා වෙන්න ඕනේ 1 2 3 මතක තියාගන්න 1 29න් ඉවරයි 2 30න් ඉවරයි 3 31න් ඉවරයි මෙන්න මේවා තමයි පුතාලා පහ පහ යෙදෙනේවනේ පහ පහ යෙදෙන්නේ මෙන්න මේ ටික විතරයි ඉරිදවල් 1 සිට 29ට 5ක් 2 සිට 30ට 5ක් ලියලා බලන්න 7න් 7 පහ එතනින් එහාට ඉතුරු ඒවා 4 4. එතකොට මේ මාර්තු වලින් පස්සේ මොකද්ද මේ අප්‍රේල් මාසයත් එක්ක තියෙන සම්බන්ධය? මාර්තුයි අප්‍රේලුයි සම්බන්ධ වෙන්නේ දරුවනේ මාර්තු 31කින් මාර්තු ඉවර වෙනකොට අප්‍රේල් පළවෙනිදා වෙන්න ඕනේ 31 වෙනිදාට පස්සේ. එතකොට අඟහරුවාදාට පස්සේ බදාදා. එහෙනම් අපි අප්‍රේල් ගැන ලියාගමු. අප්‍රේල්. ඔන්න අප්‍රේල් මාසේ
1 2 3 4 5 6 7 ලියා ගන්නකො අප්‍රේල් 1 2 3 4 5 6 7 පුතාලා දන්නවා දැන් 31 අඟහරුවාදා නම් අඟහරුවාදා 31 නම් මාර්තු 31න් පස්සේ අප්‍රේල් 1 වෙනිදා යන්නේ අඟහරුවාදට පස්සේ දවස 31න් පස්සේනේ ඊළඟ 1 වෙනිදා එන්නේ බදාදා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම බදාදා. මාර්තු 31 අඟහරුවාදා නම් අප්‍රේල් 1 වෙනිදා බදාදා. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා. හැබැයි පුතාලා දන්නවා එකේ ඉඳන් ලියාගෙන ගියොත් 29න් ඉවර වෙනවා. දෙකේ ඉඳන් ලියාගෙන ගියොත් 30න් ඉවර වෙනවා. අප්‍රේල් මාසෙට තියෙන්නේ පුතේ දින 30ක් නිසා 29න් 30න් එතකොට බදාදවල් බ්‍රහස්පතින්දාවල් විතරයි 5 5 එන්නේ. මෙතන ඉරිදා සඳුදා අඟහරුවාදවල් 5 5 එනවා මාර්තු වලට. අප්‍රේල් වලට බදාද බ්‍රහස්පතින්දාවල් 5 5 එනවා. එහෙනම් බදාද සහ බ්‍රහස්පතින්දා දින යන්නේ එකතුව. ඉතින් පුතේ බදාද බ්‍රහස්පතින්දා දින යන්නේ එකතුව කීයද? බදාදවල් 5යි බ්‍රහස්පතින්දාවල් 5යි එකතුව තමයි 10. උත්තරේ 3. අපේ 4 පේපර් ක්ලාස් එකෙත් මේ වගේම ගානක් සාකච්ඡා වුණා. හරි. කොහොම නමුත් පුතේ මේක විභාගෙදී අහන්න පුළුවන් මට්ටමන්නේ නේද පුතාලා මාසෙන් මාසෙට යනකොට මේ දින වකවානු ගලප ගන්න රූප සටහන් ක්‍රමේ පුරුදු වෙන්න. හරි. යමු අපි 11 වෙනි ගානට. එක්තරා වර්ෂයක ඇති සඳුදා සහ අඟහරුවාදා දින ගණන 53 බැගින් වේ. සඳුදා අඟහරුවාදවල් 53 බැගින් වේ. එම වර්ෂයට යෙදෙන දවස කුමක් විය හැකිද කියලා අහනවා. පුතාලා බලන්න සාමාන්‍ය දින 365ක් අවුරුද්දා. 365 බෙදන්නකො සති කීයක්ද බලන්න. සාමාන්‍ය අවුරුද්දට සති කොච්චරක් තියෙනවද බලන්නකො. 7 වරක් 5 35යි 15ට 7 වරක් 2 14යි 1යි. සාමාන්‍ය අවුරුද්දට තියෙන පුතේ සති 52යි දින 1යි. එතකොට සාමාන්‍ය අවුරුද්දක පුතේ දැන් අපි හිතමුකෝ ජනවාරි 1 වෙනිදා බදාදා නම් දෙසැම්බර් 31ත් බදාදා. සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදා ඉරිදා නම් දෙසැම්බර් 31ත් ඉරිදා. එතකොට සාමාන්‍ය අවුරුද්දක පුතේ 53ක් යෙදෙන්න පුළුවන් ජනවාරි 1 වෙනිදා යෙදෙන දවස විතරයි. උදාහරණයක් අපි හිතමුකෝ මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා නිකන් හිතන්නකො පුතාලා ඉරිදා කියලා. ලියන්න එපා. කොහොමනේ අපි සතිය ගන්නෙ? සතියෙන් සතිය ඔහොම ගන්න. එතකොට 1 2 3 වශයෙන් ඔහොම සතිය. එතකොට මෙවැනි සති බැලුවොත් පුතේ අපි හිතමුකෝ මේ දින 365ට මෙවැනි සති බැලුවොත් මෙවැනි සති ගාන බැලුවොත් හරියටම සති 52යි දින එකක් එනවා. එතකොට පුතේ මෙවැනි සති 52කට පස්සේ දින එකක් ඉතුරු වෙනවා නම් ජනවාරි 1 වෙනිදා ඉරිදා නම් මේ ඉතුරු වෙන අවසාන දිනයත් මොකද්ද? ඉරිදා. එතකොට බලන්න මේ අවුරුද්දට සති 52කට ඉරිදවල් 52යි ඉතුරු වෙන එකයි 53යි. ඉරිදායින් පටන් ගත්තා නම් ඉරිදවල් විතරයි 53ක් එන්නේ. ඒ කියන්නේ පටන් ගත්තෙත් අවුරුද්ද ඉරිදායින් අවසන් උනේත් ඉරිදායින් වගේ අදහසින්. හරි. එතකොට අපිට ඒකට වඩා පොඩ්ඩක් එහාට ගිය දෙයක් නේ පුතේ දැන් තියෙන්නේ. මොකද මේ ගානේ කියනවා 53 බැගින් තිබ්බනම් මේක ෂුවර් එකටම පුතේ අධික අවුරුද්දක්.
අධික අවුරුද්දක්. එතකොට බලන්න දින 366ක් 7ට බෙදුනොත් 7 වරක් 5 35යි 16ට 7 වරක් 2යි 7 වරක් 2 14යි ඉතුරු 2යි. සඳුදා අඟහරුවාදා දින 53 බැගින් තිබ්බනම් මේ ඉතුරු වෙන දින දෙක තමයි සඳුදා අඟහරුවාදා. එතකොට මේ සති 52 තුලත් සඳුදා අඟහරුවාදවල් 52ක් එනවනේ. සඳුදාවල් 52යි අඟහරුවාදවල් 52ක් එනවා සති 52. මේ ඉතුරු වෙන දින දෙක සඳුදා අඟහරුවාද වුණොත් තමයි දරුවනේ සඳුදාවල් 53කුත් ඉරිදවල් මේ අඟහරුවාදවල් 53කුත් දෙන්නේ. ඒක තේරුණාද බලන්න? කොහොමත් සති 52ට එන්නේ පුතේ සඳුදාවල් 52යි. සති 52ට අඟහරුවාදවලුත් 52යි. ඉතින් 53 53 එනවා කියන්නේ ඒකට අමතරව මේ අවුරුද්දේ අවසාන දින දෙක සඳුදා අඟහරුවාද වීම වෙන්නම ඕනේ. එතකොට ජනවාරි 1 වෙනිදා සඳුදා. දෙවනිදා අඟහරුවාදා. සඳුදා අඟහරුවාදෙන් පටන් ගන්න සති තමයි මේ යන්නේ. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ දින දෙකක් සඳුදා අඟහරුවාදා. එහෙමනම් දැන් පුතාලගෙන් අහන්නේ මොකද්ද දෙසැම්බර් 25ට. පුතාලා දාගන්න දෙසැම්බර් මාසයේ 25ට යනකල් 25 26 27 28 29 30 31 ඔහොම දාගන්න. මට ඊට මාදි නිසා ලිව්වා. දෙසැම්බර් මාසේ 25 ඉඳන් 31ට ලියා ගන්න. හරි. අන්තිම දින දෙක සඳුදා අඟහරුවාදා නම් දෙසැම්බර් 25ට එන්නේ මොකද්ද කියලා ආපස්සට ඇවිල්ලා හොයාගන්නත් පුළුවන්. බදාද කියලා මොකද මෙතන 32ක් ආවා නම් ඊට පස්සේ දවස බදාදා නම් එතකොට 25යි 7යිනේ 32 වෙන්නේ. ආපස්සට ඉතින් පොඩ්ඩක් රිවර්ස් කරන්න පුතාලා. සඳුදාට කලින් ඉරිදා, ඉරිදාට කලින් සෙනසුරාදා, ඊට කලින් සිකුරාදා, ඊට කලින් බ්‍රහස්පතින්දා, ඊට කලින් බදාදා. හරි. සාමාන්‍ය අවුරුද්දට තියෙන පුතේ සති 52යි දින 1යි. ඒ නිසා 53ක් යෙදෙන්න පුළුවන්. අවුරුද්දේ අවසාන දවසයි ජනවාරි 1 වෙනිදා දවසයි එකම දවස වෙන එක විතරයි 53. එතකොට 53 බැගින් එනවා කියන්නේ නම් අධික අවුරුද්දක්ම තමයි. ඉතින් මේ අවසන් දින දෙක සඳුදා අඟහරුවාදා. එහෙම ගත්තාම බදාද තමයි දරුවනේ දෙසැම්බර් 25ට දෙන දවස. දැන් පුතාලා දැක්කනේ අවුරුද්දට සති 52යි දින 1යි. දීර්ඝ අවුරුද්දට දීර්ඝ නේද? අධික අවුරුද්දට සති 52යි දින 2යි. එතකොට මේ වර්ෂයේ පටන් ගත්තේ සඳුදාවකින්. මේ අවුරුද්දේ පළවෙනි දවස සවුන්දා, දෙවෙනි දවස අඟහරුවාදා, අවසන් දවස් දෙක සවුන්දා අඟහරුවාදා. හරි. ඇති. 13 පුතාලා මෙන්න මේකත් ටිකක් දැන් මෙහෙම හිතන්න පුතේ. නිකන් අදහසක් ඈ. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. AB. දැන් A ගේ අතේ රුපියල් 100කුයි B ගේ අතේ රුපියල් 50කුයි තියෙනවා නම් මේ දෙන්නගේ අතේ මුදල් සමාන වෙන්න නම් ABට දෙන්න ඕනේ මුදල. හැබැයි ABට දෙන්න ඕනේ පුතේ මේ වෙනසින් භාගයක්. එතකොට මේ දෙන්න අතර වෙනස රුපියල් 50 නම් මෙයා දෙන්න ඕනේ මෙයාට රුපියල් 25ක් වෙනසින් භාගයක්. එතකොට මෙයාට 100න් 25ක් අඩු වෙනවා. මෙයාගේ මුදල 75 වෙනවා. මෙයාට 50ට 25ක් එකතු වුණොත් මුදල 75ක් වෙනවා. දැක්ක නේද? වෙනසින් භාගය. පුතාලට මම මේ රූප සටහන ඇන්දොත් ඕක තේරෙනවද බලන්න. B ගේ අතේ තියෙනවා මගේ දෙගුණයක් තමයි A ගේ අතේ තියෙන්නේ. B ගේ අතේ තියෙන මුදල 50යි A ගේ අතේ තියෙන මුදල 50යි 50යි 100යි. එතකොට සමාන වෙන්න නම් මේගොල්ලෝ කරන්න ඕනේ ගනුදෙනුව තමයි මෙන්න මේ වෙනසින් භාගයක්.
මෙයා මෙයාට දෙන්න ඕන. එතකොට මෙයාගෙන් 25ක් අඩු වෙනවා මෙයාට 25ක් එකතු වෙනවා. හරි නේද? මේ 50න් 25ක් අඩු වුණාම මෙතෙන්ට එනවා මෙයාට 25ක් එකතු වෙනවා. වෙනසින් භාගයක්. මං ඒ අදහස දෙන්න තමයි දරුවනේ ඔය කතන්දරේ ඕගොල්ලන්ට දැම්මේ. බලන්න මේ පන්ති කාමරේ ළමයින්ගේ සම්බන්ධය හරි. පටන් ගමු ගාන. පන්තියක සිටින ළමුන්ගෙන් 3න් පංගුවක් පිරිමි ළමුන්නේ. ඒ කියන්නේ ගොඩවල් 3ක් ගැහුවොත් පුතේ එක ගොඩක් පිරිමි. හොඳයි මෙන්න ගැහැණු පිරිමි. තුනකට ගෙඩුවොත් 3න් එක පංගුවක් තමයි පිරිමි. එතකොට ගොඩවල් 3න් දෙකක් ගැහැණු 3න් එක පංගුවක් පිරිමි. ගැහැණු ළමයි වැඩි නිසා මේ පන්තියේ ගුරුතුමිය හරි විදුහල්පතිතුමිය තීරණය කරනවා ගෑනු ළමයි 8 දෙනෙක් ඉවත් කළා පිරිමි ළමයි 8 දෙනෙක් පන්තියට ගන්න ඕනේ කියලා. එහෙනම් අපි කරන්න ඕනේ පුතේ මේ වෙනසින් භාගයක්. නම් මේ පන්තියෙන් ගෑනු ළමයි 8 දෙනෙක් අයින් කරනවා කියන්නේ මෙන්න මේ 8 දෙනා අයින් කළා තව 8ක් මෙතෙන්ට ගන්න ඕනේ. එහෙනම් 8ක් අයින් කළා 8ක් ගත්තාම සමාන වෙනවා නම් මේ එක කොටසක ළමයි 8 දෙනෙක් ඉන්නවා. හරි. දැන් මට කියන්න ළමයි 8ක් අයින් කළා 8ක් ගත්තත් මුළු ළමුන් ගාන එකයිනේ. එහෙනම් පුතාලා මේ එක කොටසක ඉන්නේ ළමයි කී දෙනෙක්ද? 8යි මේ කොටසේ 8යි මේ කොටසේ 8යි 8යි 16යි මේ කොටසේ 16යි. එහෙනම් මෙතනින් 8ක් අයින් වෙලා මෙතෙන්ට 8ක් එනවා කියන්නේ ඇත්තටම කලින් ඉඳලා තියෙන 16 ගොඩවල් 3ක් නේ. එවිට පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් ගන්න සමාන වේ. පන්තියේ ළමුන් ගණන කීයක් විය හැකිද? ඉතින් ඇත්තටම පන්තියේ කලින් හිටියේ 16 ගොඩවල් 3ක්. ඉතින් මේකෙන් 8ක් අයින් කළා 8ක් ගත්තත් ඒත් පුතේ 16යි 16යි මෙතනත් 8 16ව 3යි. ඉතින් බලන්න කීයක් එනවද කියලා. 16යි මෙතන 16න් 8ක් අයින් කළා 8ක් ගත්තා. එතනත් 16. ඉතින් 16 ගොඩවල් 3යි. 3 වරක් 6 18යි 1යි 3 වරක් 3 1යි 4යි. පන්තියේ ළමුන් ගණන 48යි. හරි නේද පුතේ? දැන් සමාන අර අසමාන දෙයක් සමාන කරනකොට කරන්නේ වෙනසින් භාගයක්. එතකොට පිරිමි ළමයින්ට වඩා ගෑනු ළමයි වැඩිපුර ඉඳලා තියෙනවනේ 16ක්. පිරිමි ළමුන්ට වඩා ගෑනු ළමුන් 16ක් වැඩිපුර ඉඳලා තියෙනවා. 16ක් වැඩි නම් මොකද කරන්නේ 16න් භාගය 8ක්. එහෙනම් ගෑනු ළමයි 8ක් වෙන පන්තියකට දාලා පිරිමි ළමයි 8ක් මේ පන්තියට ගන්නවා. වෙනසින් භාගයක්. හරි. 14 මං හිතන්නේ අනාවරණ පේපර් එකටත් මේ වගේම ගැටලුවක් දුන්න බලන්න පුතේ මේකේ රටාව අල්ලගන්න. දෙක වෙලා තියෙන්නේ පුතේ මේකට එකක් එකතු වෙලා නේද? දෙක වෙලා තියෙන්නේ මේක එකෙන් ගුණ වෙලා. එකක් එකතු වුණා දෙකයි මේක එකෙන් එකක් එකතු වෙලා එකෙන් ගුණ වෙනවා. මේකට දෙකක් එකතු වුණොත් හතරයි. මේක දෙකෙන් ගුණ කරන්න 4 වරක් 2 8යි. මේකට 3ක් එකතු වුණොත් 11යි. මේක 3ෙන් ගුණ කරන්න 11 වරක් 3 33යි. 4ක් එකතු වුණොත් 37යි ගුණ වුණොත් 37 4න්. ඒ නිසා පුතාලා AB කියන්නේ 8 11 8 11 8 11 හරි 15 වෙනි ගැටලුවට යමු.
ගොඩක් වෙලාවට දරුවනේ මේක ගාන වරදින්නත් ඉඩකඩ තියෙනවා පුතාලට. හැබැයි මෙතන ඇත්තටම තියෙන්නේ පුතේ ගුණිත රටාවක්. පුතාලා ඒක තේරුම් අරගන්න. එකෙන් ಗುಣ වුණොත් එකයි. මේක දෙකෙන් ಗುಣ වුණොත් දෙකයි. මේක තුනෙන් ಗುಣ වුණොත් දෙවරක් 3 6යි. පුතාලා මේක හතරෙන් ಗುಣ කරන්න 6 වරක් 4 24යි. මේක හතරෙන් ಗುಣ වුණොත් නේද? එහෙනම් මේක පහෙන් ಗುಣ කරන්න. 5 වරක් 4 20න් බිඳුව 2යි 5 වරක් 2 10යි 2යි 12යි. හැබැයි මේක ಗುಣ කරන්න වෙන්නේ පුතාලට 6න්. 6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් 2 12යි 1යි 6 වරක් 6 1යි 7යි 720යි. උත්තරේ තියෙනව නේද පුතාලා? හරි. 720 24. මේක ආපස්සට දුන්නත් වරද්දනවා. අන්තිමට එක ළඟ එන එක පෙලක් දරුවන්ට උනේ. දහසය ඝනාකාර ලී කුට්ටියක් ඉදිරි මුහුණතේ පරිදි මුහුණත් හයෙහිම තීන්ත ආලේප කර ඉරිදිගේ කුඩා ලී කුට්ටි සමූහයකට වෙන් කරන ලදී. තීන්ත ආලේප වූ කුඩා ලී කුට්ටි ගණන කීයද කියලා අහනවා. එතකොට පුතේ තීන්ත ඉතුරු ටිකෙත් ආලේප කරගමු නේද? පුතාලා මෙන්න මේ ඉතුරු ටිකෙත් තීන්ත ආලේප කරගන්න ප්‍රවේශමේ. මෙන්න මේ ටිකේ තීන්ත ආලේප කරගන්න පොඩ්ඩක් පැන්සලකින්. ඔකට පාට පැන්සල් ඕනේ හරි. මේ එක ධාරයක් කරගත්තත් පුතාලට තර්කේ එනවා. දැන් ඇති. ඔන්න තර්ක කරමු අපි. රයිට්. මම මේකේ කළු ධාර ටික නැවත ඇඳලා පෙන්නනවා. හරි. ඔන්න බලන්න පුතාලා දැන් මේකේ අහන්නේ තීන්ත ආලේප වූ. එහෙනම් තීන්ත ආලේප වෙච්ච ඒවා මුළු වල තියෙනවා. මුළු ශීර්ෂ මම ඒක ගන්න ශීර්ෂ කියලා. තීන්ත ආලේප වෙච්ච ටික ශීර්ෂවල තියෙනවා. ශීර්ෂවල කොච්චරක් තියෙනවද? මේකේ මේ විදිහටම පැති 6ෙම තීන්ත ආලේප කළොත් පුතේ මේ මුළු අටේම තියෙන ලී කුට්ටි අටේ තීන්ත ආලේප වෙනවා. ඊළඟට ධාරවල කොච්චරක්ද බලන්න දරුවනේ. එක ධාරයක 3 බැගින් එක ධාරයක 3 බැගින් 3 වරක් 12 36යි. ධාර 12ෙමනේ. එක ධාරයක 3 බැගින් 3 වරක් 12 36ක් තීන්ත ආලේප වෙනවා. එහෙනම් මේ මුළු වල තියෙන 8 දෙනා හරි ධාරයක 3 දෙනා බැගින් මැද ඉන්නවා. එතකොට 3 වරක් 12 36යි. ඊළඟට දරුවනේ එක මුහුණතක මැද එක බැගින් එක මුහුණතක මැද එක බැගින් මුහුණත් 6. එහෙනම් මුහුණත් 6 මුහුණත් වල තියෙනවා එක මුහුණතක එක බැගින් මුහුණත් 6 6ක්. එතකොට පුතේ ඔය ලයිස්තු එකතු කරගත්තාම වැඩි හරි. මුළු වටේ යට හරි ධාරයකට 3 දෙනා බැගින් 3 වරක් 12 36යි. මුහුණතක මැද එක දෙනා බැගින් මුහුණත් 6 6යි. 6යි 6යි 12යි 8යි 20න් බිඳුව 2යි 2යි 3යි 5යි 50යි. දැන් සමහර දරුවෝ දන්නේ නැනේ මේ ධාරවල සම්බන්ධය, මුළු වල සම්බන්ධය, මුහුණත් වල සම්බන්ධය. නිසා 50ක් තියෙනවා තීන්ත ආලේප වෙච්ච. තීන්ත ආලේප නොවූ හොයන්නේ පුතාලා 1යි 2යි 3යි 4යි 5යි. දිග අතට 5යි, පළල අතට 5යි, උස අතට 5යි. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. පුතාලා දන්නවා මේ 5 වරක් 5 25යි කියන්නේ මේ එක තට්ටුවක 25ක් තියෙනවනේ. උඩින් බැලුවා නම් 25 පේනවා. පහේ පේලි 5ක්. 25 තට්ටු 5ක් ගුණ කරලා බලන්න 125යි. එහෙනම් මෙතන තියෙන මුළු ලී කුට්ටි ගණන 125යි.
125න් තීන්ත ගෑවිච්ච 50 අඩු කරගන්න. තවලී කුට්ටි 75ක් තියෙනවා තීන්ත නොගෑවිච්ච. මේ ගානේ භයානකකම තමයි මේක වැරදුනා කියන්නේ අනිකත් අනිවාර්යයෙන්ම වරදින්න ඉඩකඩ වැඩි. සා පළවෙනි එක හරියන තත්ත්වය මත තමයි දෙවෙනි එක තීරණය වෙන්නේ නේ. හරි. එහෙනම් පුතාලා ඔන්න හරිමැදින් ඇමුණුම් කටු යොදා සාදා ඇති පිටු 80ක පොතක 27 28 පිටු අයත් කොළය සම්පූර්ණයෙන් ඉරී ගොස් ඇත. ඒ සමග ගැලවී යා හැකි අනිත් කොළයට අයත් පිටුවක. දැන් මේවා ශිෂ්‍යත්වයට අහපු ගණන්නේ දරුවනේ. අහපු ගණන්. එතකොට මේවා පොඩි පොඩි වෙනස්කම් කළා නැවත වතාවක් මොන විදියකින් ඇහුවත් අපි දැනුවත් වෙලා ඉන්නවා. එහෙනම් පොතේ පිටු 80ක පොතක් කියන්නේ 1 2 3 4 ආදී වශයෙන් පිටු ගිහිල්ලා අවසාන පිටු 78 79 80 වුණොත් හැම වෙලෙම මේ පිටුවක් දිගාරිනකොට අංක 80 පිටුවයි අංක 1 පිටුවයි එන්නේ මේ කඩදාසියේ මෙතන එක නම් මෙතන 80 මුල් පිටුව අවසාන පිටුව. එතකොට මේ පිටු මැදින් මේ මැද අපි ස්ටේප කටු ගලවලා මේ පිටු එකින් එක බැලුවොත් හැම පිටුවකම දෙපස හැම කොලයකම දෙපස තියෙන පිටු වල එකතුව 81යි. 2 79 81යි 81ක් එන්නේ. එකතුව 81ක්. එහෙනම් 27 28 පිටු ඉරිලා ගියා නම් 27 28 පිටු ඉරිලා ගියා නම් ඒ එක්කම ගැලවිලා යන අනිත් පැත්තේ පිටු බලන්නේ 81න් 27ක් අඩු කරනවා 81න් 28ක්. එහෙනම් කොහොමත් එකතු 81ක් එන්න ඕනේ. 81න් 28ක් අඩු කළොත් 11න් 8ක් 3යි මෙයා දුන්නොත් 7යිනේ. 7න් 53. එතකොට 28ට සම්බන්ධ වෙන පිටුව 53. 27ට සම්බන්ධ වෙන පිටුව හොයන්න 81න් 27ක් අඩු කරනවා. 11න් 7ක් 4යි 7න් 2ක් 10යි 54. එහෙනම් පොතේ 27යි 28යි පිටුව පොතෙන් මේ පැත්තෙන් ගලවනකොට ඒකම අනිත් පැසින් ගලවලා යන්න පුළුවන් පිටුවේ කොලේ තියෙන පිටු අංක 53 54. කොහොමත් පුතේ විභාගෙට ආපු සියලු ගණන් පිළිබඳ දැනුවත් අපි යන්නේක වඩා හොඳයි. විභාගෙට ආපු නැති ඒවා අලුත් දේවල් හදාරනවත් එක්කම ආපු දේවලුත් හදාරන්න. හරි. 19 මිනිසෙක් ඒ නගරයේ සිට බී නගරය වෙත පැයට කිලෝමීටර 90ක වේගයෙන් ගොස් ආපසු පැමිණීමේදී පැයට කිලෝමීටර 40ක වේගයකින් පැමිණි. එතකොට පුතේ හයියෙන් ගිහිල්ලා හිමින් එනවා. යද්දි යන්නේ හයියෙන්. එනකොට හිමින් එන්නේ. එතකොට පුතාලා වේගයෙන් ගිහිල්ලා හිමින් එනකොට යනකොට ගත වෙච්ච කාලය වගේ දෙගුණයක කාලයක් එනකොට ගත වෙනවා. ඒ නිසා පුතාලට ඕක දාගන්න 19 මං උඩින් ලියන්නම් කාලය කියලා. 19 වෙනි ගානේ කාලය. යාමට ඒමට. දැන් පුතාලා දැන් පැයට කිලෝමීටර් 90ක වේගයෙන් කියන්නේ ලොකු වේගකින් හයියෙන් යනවා. ගිහින් හෙමින් එනවා. පුතාලා බලන්න දැන් ගෙදරින් ඉඳන් කඩේට ටිකක් දුවන් හයියෙන් දුවන් ගියොත් යන්න ගත වෙන්නේ මිනිත්තු 5යි වෙන්න පුළුවන්. ඇවිදගෙන ආවොත් හිමින් ඒ වගේ දෙගුණයක් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ පැයට කිලෝමීටර් 90ක වේගයෙන් ගොස් පැමිණීමේදී පැයට කිලෝමීටර් 45ක වේගයෙන් එනවා කියන්නේ යන්න ගත වුණ කාලය වගේ දෙගුණයක කාලයක් එන්න ගත වෙනවා. ඔය තර්කය තියාගන්න. හරි.
දැන් මුළු ගමනට ගත වුණේ පැය කීයක්ද? එකක්. ඉතින් පුතේ පැයක් කියන්නේ මිනිත්තු 60ක් නේ. මේ මිනිත්තු 60 සමානව 3ට බෙදන්න. 60 3ට බෙදුනොත් 20යි. එහෙනම් මෙයාට යන්න මිනිත්තු 20යි, එන්න මිනිත්තු 40යි. යාමට මිනිත්තු 20යි, ඒමට මිනිත්තු 40යි. දැන් අපිට ඕනේ නගර දෙක අතර දුර. ඔන්න මම නගර දෙක අතර දුර හොයනවා. පුතාලා දන්නවා දැන් පැය එකකට මේ යන ගමන ගියේ එක පැයකට කිලෝමීටර 90ක්. පැය එකකට කිලෝමීටර 90ක දුරක් ගියේ. ගමනට යන්න ගත වුණේ මිනිත්තු 20යි. එහෙනම් මිනිත්තු 20ක් කියලා කියන්නේ මේකෙන් කීයෙන් පංගුවක්ද? පුතාලා දන්නවා පැයක් කියන්නේ මිනිත්තු 60ක් නේ. 20ක් කියන්නේ මේකෙන් 3ෙන් පංගුවක්. මිනිත්තු 20ක් කියන්නේ පැයකින් 3ෙන් පංගුවක්. 3ෙන් පංගුවක් නම් පුතේ ගත වෙන කාලයත් දුරත් යන දුරත් මේකෙන් 3ෙන් පංගුවයි. කිලෝමීටර 30යි. එහෙනම් පැයකට කිලෝමීටර 90ක් යනවා කියන්නේ මිනිත්තු 20කට යන්නේ කිලෝමීටර 30යි. එහෙනම් මෙයා යනකොට මිනිත්තු 20කින් ගිහින් එනකොට හිමින් හිමින් මිනිත්තු 40කින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යනකොට වඩා එනකොට වේගය අඩුයි කියන්නේ ගත වෙන කාලය වැඩි. නගර දෙක අතර දුර කිලෝමීටර 30යි. මේ ගාන මීට කලිනුත් මං උගන්වලා තියෙනවා. අපේ හිතේ කැකෑරෙන ගණන් දරුවනේ විභාගෙට ආවොත් ඇයි අසරණ වෙන්නේ ඕගොල්ලෝ නේද? අපි යමක් දැනුම පිහිටලා යන එක හොඳයි. හරි. පුතාලගේ අවසාන ගැටලුව අද ධාවන පතේ ගැටලුව. හරි. පුතාලා ලියා ගන්න මෙන්න මේ 20 වෙනි ගානේ. මීටර 200ක් ඇති ධාවන පතයක රුවන් සහ නිමල් එක පැත්තට දිවීම ආරම්භ කරයි. රුවන් වට භාගයක් සම්පූර්ණ කරන විට නිමල් වට කාලක් දුවයි. රුවන් නිමල්ව පසු කරගෙන යන විට නිමල් කොපමණ දුරක් දුවා තිබේද? ලියන්න. පසු කර යාමට වැඩිපුර වට එකක් දිවිය යුතුය. වැඩිපුර වට එකක් යා යුතුය. පහු කරගෙන යනවා කියලා කියන්නේ පුතේ වටේක ලීඩ් එකක්. එක වටයක් වැඩිපුර යන්න ඕනේ. හරි. දැන් ඉතින් අපි බලමු වට එකක් කොච්චරද? මීටර 200යි. දැන් අපි දෙන්නව දුවවමු. කවුද දුවන දෙන්නා? රුවන් නිමල්. හරි දාගන්න. වට එකක් මීටර 200යි කියලා දැන් අපි මේ දෙන්නගේ රේස් එක තියන්නයි හදන්නේ. හොඳයි පටන් ගමු. සැරසෙන් වේන් යා. හරි නේද? අන්න එහෙම දුවමු. පසු කරගෙන යාමට වට එකක් වැඩිපුර යා යුතුයි. අපි බලමු දෙන්නගේ වේගය. රුවන් වට භාගයක්. එතකොට පුතේ රුවන් වට භාගයක් දුවනවා කියන්නේ රුවන් මීටර 100ක් දුවනවානේ. රුවන් 100ක් දුවනකොට නිමල් කොච්චරද දුවලා තියෙන්නේ? නිමල් වට කාලයි. ඒ කියන්නේ 200න් කාලක් කියන්නේ මීටර 50යි. හොඳට බලන්න 100යි 50යි අතර පරතරය 200ක් එන්නේ නැහැ. එහෙනම් පුතේ මෙයා මේ වගේ දෙගුණයක් දුවනකොට 200යි. මෙයාත් මේ වගේ දෙගුණයක් දුවනවා. කීයද? 100යි. දැන් මෙයා දෙගුණයක් දුවනකොට මෙයා දෙගුණයක් දුවනවා. දැන් මෙයා 100ක් දුවද්දි මෙයා 50යි. මෙයා මේ වගේ දෙගුණයක් දුවනකොට මේ වගේ දෙගුණයක කාලෙකදී මෙයා මේ වගේ දෙගුණයක කාලෙකදී මෙයා මෙච්චරයි යන්නේ. දැන් දෙන්න අතර පරතරය මීටර 100යි. බෑ වට එකක් පහු වෙන්න ඕනේ. එහෙනම් මෙයා මේ වගේ තුන් ගුණයක් දුවද්දි 300යි. තුන් ගුණේදී 300යි. 50 ඒව තුනක් 150යි. 50 ඒව තුනක් 150යි.
මෙයා මීටර 300ක් දුවද්දි මෙයා මීටර 100 වෙන. හරිනේ. අපි તો මේ මිනිත්තු 5කට දුවන. මිනිත්තු 10කට දුවන්නේ දෙගුණයක්. මිනිත්තු 15කට ඒ වගේ තුන් ගුණයක්. මිනිත්තු 20 මේ වගේ 4 ගුණයක් දුවද්දි මෙයා 400යි. මේ වගේ 4 ගුණයක් දුවද්දි මෙයා දුවන්නේ 50ව 4ක් 200යි. හොඳට බලන්න ඔන්න ඔය අවස්ථාවේදී මේ දෙන්නගේ පරතරය කොච්චරද? මීටර 200ක්. මෙයාට වඩා මෙයා මේ පැත්තට ඊතලයේ. මෙයාට වඩා මෙයා මීටර 200ක් වැඩි. ඔන්න ඕක තමයි පුතේ පසු කරගෙන යන අවස්ථාව. නිමල්ට වඩා මීටර 200ක් වැඩිපුර දුවලා තියෙනවා නම් රුවන්. එතකොට මෙයා වටයක් ඉදිරියට ඇවිල්ලාගෙන ඔන්න පහු කරගෙන යන අවස්ථාව තමයි. මෙයාට වඩා මෙයා වටයක් ඉදිරියෙන් ඉන්නවා. අන්න එතෙන්දි පහු කරනවා. එතකොට බලන්න නිමල් කොපමණ දුරක් දුවා තිබේද? හරි. නිමල් කොපමණ දුවලා තියෙනවද කියලා අහනවා. බලන්න. රුවන් නිමල්ව පසු කරගෙන යන විට නිමල් කොපමණ දුරක් දුවලා තියෙනවද? නිමල් දුවලා තියෙන්නේ මීටර 200යි. රුවන් ඒ වෙනකොට මීටර 400ක් දුවලා. හරි පුතේ. ඉතින් විභාගෙට හැකිතාක් පුතාලා ශිෂ්‍යත්ව විභාගේ වාඩි වෙන දවස වෙනකල්ම පුළුවන් තරම් විභාගෙට එන්න පුළුවන් ගණන් සහ විභාගෙට ආපු ගණන් සහ ඔබ අපිට සපයලා දෙනවා නම් යම් ගණන් සමාලාට ඕගොල්ලෝ අපිට එවනවා සර් මෙන්න මේ ප්‍රශ්න පත්‍රේ මෙන්න මේ කලාප පේපර් එකේ නැත්තම් මෙන්න මේ පේපර් කට්ටලේ මෙන්න මෙහෙම ගාණක් තිබ්බා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ගාණත් ඔයාලගේ දැනුමට ඇතුළත් කරන්න. ඒ නිසා පුතේ මේවා අපි හිතන තරම් ගැඹුරු නැහැ ගැටලු. අපි ඒවට යෙදෙන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි ගණිත ක්‍රම කියන්නේ. අපි උත්සාහ කරමු නේද? ඒ නිසා මේ පන්තියේදී පුතාලට පහෝගිය ශිෂ්‍යත්ව විභාග වල ආපු හැම දුෂ්කර ගාණක්ම මම කියන්නේ දැන් අවුරුදු 30කට 40කට කලින් කියලා. හැබැයි මෑත අවුරුදු 10 15 ඇතුළත ආපු හැම ගැටලුවක්ම පුතාලට අපේ සාමාන්‍ය පන්තියේදී සහ මේ පන්තියේදී අපි විසඳලා දෙනවා. විශේෂයෙන්ම පසුගිය විභාග ගැටලු මූලිකත්වය දෙන්නේ අපේ තියරි ක්ලාස් වල. මෙතෙන්දී අපි බලන්නේ පුතාලට අලුත් දේවල් ලබා දෙන්න දැනුමට. ඒ නිසා දරුවනේ අද දවසේනුත් අපේ නොදන්නා නොතේරෙන කොටස් ටිකක් දැනුවත් වුණා නම් ඒක තමයි අද අපේ ඉලක්කය. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රයේ තව පුතාලට තියෙනවා ඉදිරි පැවරුම් 3ක් ඒවා කරන්න. කරලා පුළුවන් තරම් උත්සාහ කරන්න හරි උත්තරේ හොයාගන්න වටහා ගන්න. ඉතින් ඒවැය තියෙන නොතේරෙන තැන් ටික අපි මේ විසඳීම තුලින් පුහුණු වෙමු. හරි. එහෙනම් පොතේ අපි මෙතනින් අවසන් කරමු. කාල වේලාව අවසන්. සියලු දෙනාටම ආයිබන් දුවේ පුතේ. හරි.